මොකද ඔය කරන්නේ? මම මේ රීල්ස් එකක් බලලා හිටියේ තාත්තේ. ඒතකොට මොකද ඔය පොතක් අතේ තියන් කරන්නේ? පොත කියන්නේ තාත්තේ අර ෆෝන් එක බලලා මට ටිකක් කම්මැලි හින්දා තාත්තේ නිකමට මේ අර කියවන්න පොත ගත්තේ තාත්තේ. අනේ මේක පච කියන්නේ එපා පුතේ. තමුසේ දැන් පොත බලන හිටියේ මම දැක්කා. තාත්තේ මම දැන් පැය 4ක් 5ක් තිස්සේ තාත්තේ එක දිගට වීඩියෝස් බලනවා. ඒ ෆෝන් එකෙම තමයි තාත්තේ. මිනිහ මේ අපේ පවුලට අපේ පරම්පරාවට අවනම්බු කරන එක නවත්තන ඔය පොත් බල ඉඳ. මොනේ පොත ඉතික් කරලා දානවා. දැන් කොහොමද ෆලෝවර්ස්ලා? ෆලෝවර්ස්ලා කියන්නේ YouTube එකේ 20k Instagram එකේ 15k TikTok එකේ 100k ගැහුවා තාත්තේ. දැන් මේ සතියේ 100k ගැහුවා. Facebook එකේ තාත්තේ සාමාන්‍යයෙන් 40000ක විතර ඉන්නවා තාත්තේ. දැන් ඒ හොඳට පැති ඇතිනේ. අර සුමේදගේ පුතා මේ ළඟදී 1 මිලියන් ගත්ත සබ්ස්ක්‍රයිබර්ස්ලා ෆලෝවර්ස්ලා අරන් තිනවා 1.4 මිලියන්. තමුසේ ඒකවත් කරගන්න බෑ. මේ වටපිට මිනිස්සු සේරම මට hina වෙනවා. සෝරි තාත්තේ මට තේරෙනවා තාත්තේ. හරි කමක් නෑ මේ දැන් තමුසේගේ ෆියුචර් ප්ලෑන්ස් මොනවද තියෙන්නේ? එතනම තාත්තේ කොහොම හරි Instagram එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න. ඊට පස්සේ Facebook එකේ වැඩි කරගන්නවා. ඊට පස්සේ TikTok එකේ කොහොමද තාත්තේ ෆලෝවර්ස්ලා වදිනවනේ. එතකොට YouTube එකට තමයි තාත්තේ ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ රියැලිටි ෂෝ එකට යනවා තාත්තේ. ඔය හීරෝ ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, සුපර් ස්ටාර්, ඔය අර ස්ටාර් එහෙම තියෙන එහින් එකට යනවා තාත්තේ. ඊට පස්සේ අර පොඩ්කාස්ට් කරන අයියා කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ අල්ලගෙන මේ පොඩ්කාස්ට් දෙක තුනකට යනවා තාත්තේ. ඒ වයිරල් යනවනේ YouTube එකේ එහෙම. හරි ඊට පස්සේ තාත්තේ ඊට පස්සේ කොලැබරේෂන්. මොකද කවරේෂන්? කොලැබරේෂන් කරනවා තාත්තේ. ඉන්නේ එක ලොකු ආටිස්ට්ලාත් එක්ක YouTubeර්ස්ලාත් එක්ක. හරි ඊටත් පස්සේ තාත්තේ අර ටෙල් නාට්‍ය දෙක තුනකින් කතා කරන් තාත්තේ. අර TikTok එකේ ෆලෝවර්ස්ලා ටිකක් ඉන්නේ නේද? ටෙල් නාට්‍ය දෙක තුනකින් කතා කරා තාත්තේ. මම ඒවට ඔක්කොටම හා කිව්වා තාත්තේ. මම කතා කරලා තියෙන තාත්තේ. මේන් කැරක්ටර්ස් නේ. මේන් කැරක්ටර් ඔක්කොම මේන් කැරක්ටර්. සල්ලි ලොකු ගණන් කම්මනේ බට් මේන් කැරක්ටර් තාත්තේ ස්ක්‍රීන් එකේ ඉන්නවනේ. එතකොට හැමතිස්සෙම පේනවනේ මිනිස්සුන්ට. හරි ඊටත් පස්සේ මම මොකද්ද කරන්න හිතන්නේ? ඊට පස්සේ තාත්තේ මොකක් හරි ඉන්ටර්නෙට් එකේ වයිරල් වෙන මොකක් හරි වැඩක් කරලා තාත්තේ කොහොමද කුණු වරපයක් කියලා හරි එක්ක මොකක් හරි හැඳුම් ගලවලා නටන හරි මොකක්